මම සරුණි අමරසිංහ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ මෙවර වාණිජාංශයේ ගාල්ල දිස්ත්‍රික් 9 වන ස්ථානය ලබා ගන්නවා. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙන් මම පළමු වසරේ ඉඳන් ඉගෙන ගන්න ශිෂ්‍යාවක් විදියට ගොඩක් අමතර ක්‍රියාකාරකම් වල මම යෙදෙනවා. ඒ අතරින් මම ස්පෝර්ට් එකක් විදියට තෝරගන්නේ ස්විමින්. ස්විමින් එක්ක මට A level කරන්න සාමාන්‍යයෙන් මම එදිනෙදා වැඩ එදිනෙදා කරන්න පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම හර්ෂණ සර් ක්ලාස් එකේදී කියන දේවල් හොඳට අහන් ඉන්නවා. ස්විමින් එක්ක මට ගොඩක් වෙලාවට ක්ලාස් කට් වෙනවා. ඒ ක්ලාස් කට් වෙන ඒවා මම කවර් කරගන්න 23 ක්ලාස් එකකිනුත් මම කවර් කරගත්තා. ඒ වගේම ඊට අමතරව කට් වෙන ඒවා සර් රෙකෝඩින් දාලා දුන්න දවසට රෙකෝඩින් බලලත් කවර් කරගත්තා. මම ඇත්තටම 23 බැච් එකත් එක්කත් සර් ක්ලාස් වෙනවා 24 බැච් එකත් එක්කත් සර් ක්ලාස් වෙනවා. මේ නිසා මම ඇත්තටම දන්නවා අවුරුදු ගානක අත්දැකීම් එක්ක සර් හොඳට උගන්වනවා කියලා. මට විශේෂයෙන්ම මගේ හිතට වදින හොඳම කොටසක් වෙන්නේ සර්ගේ ප්‍රමිත කොටස. සමහර ප්‍රමිත තාමත් මට මතකයි. සර් හොඳට කියලා දෙන නිසා සමහර පාඩම් මුලින් ඉඳන්ම කියලා දෙන නිසා මම දැන් ඔඩිට් ෆර්ම් යනකොටත් ඒක ප්‍රැක්ටිකලි යොදන්න පුළුවන් වෙනවා. කියන්නේ ප්‍රැක්ටිකලි ඒ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියන එක දන්නවා. ඒක ඔඩිට් ෆර්ම් යන්න ගත්තාම ගොඩක් වැදගත් වුණා ඒ මතකය. ඒ කියන්නේ කටපාඩම් නොකරපු මතකය ගොඩක් වැදගත් වුණා ඔඩිට් ෆර්ම් යන්න ගත්තට පස්සේ. ඊට පස්සේ මම ස්විමින් එක්ක මගේ ලකුණු අඩු වෙන විත්තිය දැනගත්තේ සර්ගේ ටෙස්ට් වලට මුහුණ දෙන්න ගියාම. සර්ගේ ටෙස්ට් වලින් ගොඩක් ලකුණු අඩු වෙච්ච නිසා පස්සේ මම ආයි වැඩ කරන්න ගත්තා. සර් පාසල් ගුරුවරයෙක් වශයෙන් සර්ට හොඳ අත්දැකීමක් තියෙනවා සිලබස් එක ඉක්මනින් ඉවර කරන්න ඕන කියන එක. ටර්ම් ටෙස්ට් එකට වුණත් සිලබස් එක ගාන්ට ඉවර කරන එක ගොඩක් වැදගත්. ඉතින් සර් ඒ වගේම විභාගෙට මාස 3කට කලින් සිලබස් එක ඉවර කරනවා. සර් ටර්ම් ටෙස්ට් වලටත් අපිව ගොඩක් උනන්දුවෙන් ලියවනවා. අපි හැම ටර්ම් ටෙස්ට් එකක්ම ලිව්වා. හොඳට අහන් ඉන්නව නම් ඇත්තටම ස්පෝර්ට්ස් කරන කෙනෙකුට උනත් හොඳ රෑන්ක් එකක් දාන්න පුළුවන්. ස්පෝර්ට්ස් කරා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒත් අවශ්‍ය කාලෙදී ඒක නවත්තන්න. මම සර්ගේ ටෙස්ට් එකත් එක්ක දැනගන්නවා මාස 6කට කලින් මම ඒක නවත්තන්න ඕන කියලා. ඒක නිසා මම මේක නවත්තලා දිගටම පාඩම් වැඩ කරනවා. ඉතින් මම හර්ෂණ සර් ක්ලාස් එක ගොඩක් රෙකමන්ඩ් කරනවා.